හොඳට මතක තියාගන්න අවාරය ආවත් ප්‍රේමය කියන්නෙම ප්‍රේමයටමයි. ඒක අයි කිසිම වෙනසක් වෙන්නේ නෑ. ආදරය කරපු කිසිම මනුස්සයෙකුට අපයිර කරන්න යන්න එපා. ඒ කෙනාට ආදරණීය සමුගැනීමක් දෙන්න. ඉතින් යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනද වගේ මටත් මේ එකතු වෙලා ඉන්නේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. අද වාගේ ශාරීරික ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න කලින් පුංචි ලයික් එකක් දාලා පුංචි කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්නත් කියලා මම හැමදාම මතක් කරනවා. ඉතින් අදත් ඒ දේ කරන්න කියලා නැවත වතාවක් මතක් කරනවා. බදාද දවසක් පාන්දර 3:20 ඉතින් මේ ටයිම් එකට තමයි මම හැමදාම මේ වීඩියෝ එක කරන්නේ වැඩට යන්න කලින්. ඉතින් මං ජීවත් වෙන රට ඇතුළට තාම සීත කාලේ ඉවර නැහැ. ඒ කියන්නේ සීත කාලේ අවසාන චූටි දවස් කීපය තමයි මේකේ වෙන්නේ. දැන් වසන්ත කාලේ උදා වෙලා තියෙන ඉතින් හැමෝටම ඔයාගේ ජීවිතය ඇතුළේ හරි ලස්සන වසන්ත කාලයක් උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අද දවසේ ඔයාලා කරන කියන සෑම සියලු දෙයක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා මුලින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. good morning ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල බිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් එක ගැන කතා කරමු. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලරයක් ගැනුම් මිල විදියට සඳහන් වෙන්නේ 308.71ක් විදියටත්, ඒ වගේම විකුණුම් මිල විදියට සඳහන් වෙන්නේ 315.73ක් විදියටත්, ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් සඳහන් වෙන්නේ 310.51ක් විදියටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඇත්තටම මම මේ වීඩියෝස් කරන්නේ ඔයාලත් එක්ක කතා කරන්න, ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න ආස නිසා. ඒ නිසා තමයි මම මේ මාධ්‍ය තෝරගත්තේ. මට ඔයාලත් එක්ක ලේසියෙන් සම්බන්ධ වෙන්න ඕන නිසා. ඉතින් ඇත්තටම මම නිකම් මිල විතරක් කියලා යන්නේ නෑ. මම ඉතින් ඔයාලත් එක්ක මගේ අදහස් ෂෙයා කරගන්නවා, මගේ thinking pattern එක කියන්නේ මම හිතන විදිය ගැන ඔයාලට ෂෙයා කරගන්නවා. සමහර වෙලාවල් වලට ඒ දේවල් ඔයාගේ ජීවිතේ යම් කිසි දවසක වැදගත් වෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල අද එක්ස්චේන්ජ් වල මිල ගණන් සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් යාළුවනේ අද අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි ඩිරාම්යක් සඳහන් වෙන්නේ 84.74ක් විදියටත්, ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරෙන් ඩිනාර එකක් අද සඳහන් වෙන්නේ 222.86ක් විදියටත්, ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් ඩිනාර එකක් අද සඳහන් වෙන්නේ 438.84ක් විදියටත්, ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාලයක් සඳහන් වෙන්නේ 82.86ක් විදියටත්, ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඔමාන් රියාලයක් අද සඳහන් වෙන්නේ 88.50ක් විදියටත්, ඒ වගේම අල් සමාන් එක්ස්චේන්ජ් එකේ අද කටාර් රියාලයක් සඳහන් වෙන්නේ 85.27ක් විදියටත්, ඒ වගේම අල් සජිල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 1012.49ක් විදියටත්, ඒ වගේම BEC එක්ස්චේන්ජ් එකේ 1000ක් විදියටත්, ඒ වගේම අල්නාද එක්ස්චේන්ජ් එකේ කුවේට් ඩිනාර එකක් 1001ක් විදියටත්, ඒ වගේම යාළුවනේ අල්මුල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 1003ක් විදියටත්, ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ කුවේට් ඩිනාර එකක් අද සඳහන් වෙන්නේ 1012.48ක් විදියටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් බලලා ඔයාගේ වටිනා කියන සල්ලි අද ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ අද කුවේට් ඩිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 1012.49ක් විදියටත්, ඒ වගේම අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 358.38ක් විදියටත්, ඒ වගේම සිංගප්පූරු ඩොලරයක් අද සඳහන් වෙන්නේ 243.29ක් විදියටත්, ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් අද වැඩි වෙලා තියෙනවා රුපියල් 10කින්, ඒ කියන්නේ 220.55ක් විදියටත්, ඒ වගේම මැලේසියානු රින්ගිට් එකක් සඳහන් වෙන්නේ 78.28ක් විදියටත්, ඒ වගේම ඊශ්‍රායල් ෂේකල් එකක් සඳහන් වෙන්නේ 99.53ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. අද වාගේ ශාරීරික ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ මම වෙනදාට වීඩියෝස් වල වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් ගැනත් මම කතා කරා. නමුත් ඒ වීඩියෝස් වලට ගොඩාක් මේ වීඩියෝ බලන කට්ටිය කැමති නැහැ. මොකද මට ඒක තේරුණා views යනවා ගොඩක් වෙලාවට අඩුයි. ඉතින් ඒ නිසා මම හිතුවා පරණ විදිහටම ඒ අදාළ රටවල් වල විතරක් එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න. මොකද ඔයාලා මගේ වීඩියෝස් බලුවේ නැත්තම් මට ඔයාලත් එක්ක මගේ අදහස් ෂෙයා කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ රීච් එකක් තියාගන්න ඕන නිසා මම මේ විදිහට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නම්. ඉතින් මොනවා හරි වෙනසක් ඔයාලට අවශ්‍යයි නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ හැමදාමත් කියනවා වගේ ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට ඔයාගාව තියෙන්නේ. කිසිම කෙනෙක්ගෙන් ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට බලාපොරොත්තු වෙන්න එපා. ඔයා තමයි ඔයාගේ ජීවිතයට සතුට ගේන්නේ. ඉතින් ආයෙ හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට මම සමුගන්නම්. ජය වේවා.